අයිබෝන් අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ මේ දෙලුම් වගාවේ අපිට ගොඩක් බලා ගන්න පුළුවන් දිලීර රෝග ගැන. ඉතින් මම හිතනවා ඔයාලට මේකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව අපි යමු දෙලුම් වගාවේ තියෙන ප්‍රධාන රෝග මොනවාද කියලා කතා කරන්න මේ වීඩියෝ එකේ. අපිට මුලින්ම තියෙන රෝගය තමයි දෙලුම් ගෙඩි කුණු වීමේ රෝගය. මේක ඇති වෙන්නේ අපිට බලා ගන්න පුළුවන් පුංචිම ගෙඩි වල ඉඳලා ලොකු වෙද්දී පරිණත ගෙඩි වලත් දෙලුම් ගෙඩි කුණු වීමේ රෝගය බලා ගන්න පුළුවන්. අපි මුලින්ම බලමු මේ පොඩි ගෙඩි හැදෙන අවස්ථාවේදී ඇති වෙන දිලීර රෝගය මොකක්ද? ඒ වගේම මේක ඇති කරන රෝගකාරක දිලීර කවුද කියලා. ඉතින් මේ දෙලුම් ගහක මේ පොඩි ගෙඩි ඇති වෙද්දී අපිට පොඩි ගෙඩි වල කළු පාට පැල්ලම් බලා ගන්න පුළුවන්. මේක තමයි පළවෙනිම රෝග ලක්ෂණය අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි ටිකක් පරිණත වෙද්දී මේ ගෙඩිය පුරාම ව්‍යාප්ත වෙන්නේ. සාමාන්‍ය මේ පොඩිම අවස්ථාවේ ගෙඩිවල දිලීර රෝග ඇති කරන කළු පාට ලප ඇති කරන ප්‍රධාන දිලීර විශේෂ කීපයක්ම ඉන්නවා. ඉතින් මේ විදිහට දිලීර රෝග ඇති කරන ප්‍රධාන රෝගකාරකෝ තමයි කොලෙට්‍රොටිකම් ක්ලෝයස් පොරියොඩෙමස් කියලා කියන්නේ. ඒ වගේම ඔටනේරියා විශේෂ ඉන්නවා, පොමොප්ස් විශේෂ ඉන්නවා. ඉතින් මේ දිලීර විශේෂ තමයි ප්‍රධාන වශයෙන්ම මේ දිලීර රෝගය අරගෙන එන්නේ. ඊට පස්සේ මේ ගෙඩි ටික ලොකු වෙද්දිත් අපිට දිලීර රෝග බලා ගන්න පුළුවන්. මේක සමහරවිට මේ පොඩි ගෙඩි ලොකු වෙද්දිත් එහෙම දිලීර තියෙන්න පුළුවන්. නැති වුණොත් සමහරවිට ලොකු ගෙඩි වලට ඍජුවම හානි කරන දිලීර විශේෂ ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට විශේෂ දෙකක් ඉන්නවා ප්‍රධාන වශයෙන්ම හානි කරන. එයාලා තමයි ඇස්පර්ජිලස් ඒ වගේම පෙනිසිලියම් කියන දිලීර විශේෂ. මේක අපිට බලා ගන්න පුළුවන් රෝග ලක්ෂණ විදිහට සාමාන්‍ය ටිකක් ගෙඩි ලොකු වෙද්දී මේ පිපිරීම ඇති වෙනවා. ඉතින් මේ පිපිරීම ඇති වුණාට පස්සේ ඒ ස්ථානයේ දිලීර ආසාදනය වෙනවා. එතකොටම ගෙඩිය කුණු වෙනවා. ඉතින් ඒක තමයි මූලිකම ලක්ෂණය වෙන්නේ. ඉතින් මේක ගෙඩි පිපිරීමට ප්‍රධාන හේතුව මේ වෙද්දී අනුමාන ගන්න ගොඩක් වෙලාවට ශාකයට බෝරෝන් හික වුණාම මේ විදිහට ගෙඩි පුපුරන්න පුළුවන්. එහෙම නැත්නම් වායුගෝලයේ තෙතමනේ අසමතුලිතතාවයේ හින්දා ගොඩක් වෙලාවට ශාකයේ කායික ආතතියක් හින්දා මේ ගෙඩි පුපුරන්න පුළුවන්. ඉතින් මේ ගෙඩි පුපුරනකොට ඒකත් එක්ක මේ දිලීර විශේෂ ආසාදනය වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි මුලින්ම මේ ගෙඩි කුණු වීමේ රෝගය ඇති කරන ප්‍රධාන හේතුව වෙන්නේ. ඒ වගේම තවත් ප්‍රධාන රෝගයක් තමයි දෙලුම් වගාවේ අපිට බලා ගන්න පුළුවන් පට්ටපුල්ලි රෝගය. ඉතින් මේ පට්ටපුල්ලි රෝගයේ ප්‍රධාන ලක්ෂණ තමයි සාමාන්‍යයෙන් පට්ට මත කළු දුඹුරු පුල්ලි අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ශාක පෝෂණය දුර්වල වුණාම මේ රෝගී තත්ත්වය තවත් වැඩි වෙනවා. ඉතින් ඒකත් එක්ක සමහරවිට පට්ට හැල්ලෙනවා. ඉතින් මේක තමයි ප්‍රධාන වශයෙන්ම මේ පට්ටපුල්ලි රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වෙන්නේ. මේ රෝගය අරගෙන එන දිලීර විශේෂ විදිහට කොලොට්‍රිකම් හෝමොප්සිස් විශේෂ සර්කස්පෝරා ඒ වගේම පෙස්ටලෝෂියා කියන දිලීර විශේෂ ප්‍රධාන වශයෙන් මේ රෝගය ඇති වෙන්න හේතු වෙනවා. ඒ වගේම දෙලුම් වගාවේ තවත් ප්‍රධාන දිලීර රෝගයක් තමයි මේ ඩයිබැක්. එහෙම නැත්නම් අග්‍රස්තේ ඉඳලා අතු මැරෙන එක. මේක ප්‍රධාන වශයෙන්ම අපිට බලා ගන්න පුළුවන් රෝග ලක්ෂණය තමයි මේ දිලීර ආසාදනය වුණාට පස්සේ ශාකයේ අතුවල අග ඉඳලා පහළට අතු මැරෙන එක තමයි ප්‍රධාන වශයෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඇති කරන ප්‍රධාන දිලීර විශේෂ විදිහට අපිට සර්තස්පෝරා ෆයිලොස්ටිකා ඒ වගේම ප්ලියුරෝප්ලැසිනිමා කියන දිලීර විශේෂ ප්‍රධාන වශයෙන්ම මේ රෝගය වගාවට අරගෙන එනවා. ඉතින් මේ රෝග ලක්ෂණත් එක්ක කොහොමත් දිලීර විශේෂ වැඩි වෙනවා කියලා කියන්නේ අපේ අස්වැන්න ගොඩක් අඩු වෙනවා. ඒ වගේම මේක සමහරලාට පැලයකට දෙකකට එන්න පුළුවන් මුලින්ම ඇති වෙන්නේ. ඊට පස්සේ මුළු භෝග වගාව පුරාම ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඉතින් මේක පාලනය කරගන්නේ කොහොමද කියලා අපි ඊළඟට බලමු. දිලීර රෝග පාලනය කරගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම විදියට අපිට හඳුන්වන්න පුළුවන් ඇග්‍රිකල්චර් ප්‍රැක්ටිසස්. එහෙම නැත්නම් කෘෂිකාර්මික ක්‍රම විදියට අපිට ගස්වල හොඳ වාතාශ්‍රයන් නිර්මාණය කරන්න ඕනේ. ඒ කියන්නේ අනවශ්‍ය අතු ඉවත් කරලා හිරු එළිය ඒ වගේම හොඳ වාතය ලැබෙන විදිහට ශාකය අපි කප්පාදුවක් කරගන්න ඕනේ. ඉතින් ඒක ගොඩක් වෙලාවට හේතු වෙනවා මේ දිලීර ව්‍යාප්ත වෙන්න. ඒ වගේම මේ ශාකය පුරාම පැතිරෙන එක නවත්ත ගන්න. ඒ වගේම නිර්දේශිත ප්‍රමාණවලින් පොහොර දාන්න ඕනේ. ඒක රසායනික පොහොර ඒ වගේම කාබනික පොහොර අපි નિયમિત ප්‍රමාණයෙන් දාන්න ඕනේ. මොකද එහෙම වුණාම ශාකයට හොඳ දිරියක් ලැබෙනවා. ඒකත් එක්ක මේ රෝග වලට හොඳින් මුහුණ දෙන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ගොඩක් අපි දන්නවා මේ දිලීර රෝග පසෙන් එන්නත් පුළුවන්. ඉතින් මේ පසේ දිලීර බීජාණු නිර්මාණය වෙන එක නවත්තන්න අපි සමහර වෙලාවට සමහර දිලීර බීජාණු තියෙනවා ජලවාහනේ දුර්වල වෙච්ච ගමන් වේගෙන් එයාලා සක්‍රිය වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ජලවාහනේ දියුණු කරන්න ඕනේ. රෝගී ශාක කොටස් තියෙනවා නම් ඒක තමයි ප්‍රධානම හේතුව වෙන්නේ මේ දිලීර බීජාණු ව්‍යාප්ත වෙන්න වගාවේ. එතකොට අපි දැනගන්න ඕනේ මේ වගේ රෝගී ශාක කොටස් තියෙනවා නම් සම්පූර්ණයෙන් ඉවත් කරලා දාන්න ශේෂ්ත්‍රයෙන්.
ඒ වගේම තවත් වැදගත්ම දේ තමයි මේ දිලීර රෝග පාලනය කරන්න අපිට රසායනික ද්‍රව්‍ය මොනවද, ඒ කියන්නේ දිලීරනාශක මොනවද පාවිච්චි කරන්න පුළුවන් කියලා. දිලීරනාශක වාට ක්‍රම දෙකකට පාවිච්චි කරන්න පුළුවන්. එකක් මේ මල් හැදෙන අවස්ථාවේම වාට දිලීරනාශක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ පුංචිම ගෙඩි ඇති වෙන අවස්ථාවෙත් දිලීරනාශක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ දෙක මාරුවට තමයි පාවිච්චි කරන්න ඕන. මම මුලින්ම ඔයාලට කියන්නම් මේ මල් හැදෙන අවස්ථාවේදී මොනවාද පාවිච්චි කරන්න පුළුවන් දිලීරනාශක කියලා. ඉතින් මේ විදිහට අපිට යොදන්න පුළුවන් දිලීරනාශක විදිහට කාබන් ඩේසිම්, ඒ වගේම ක්ලෝරෝතැල්නිල්, කොපර්, සල්ෆර් මේ දිලීරනාශක අපිට යොදන්න පුළුවන්. මොකද මේ මල් හැදෙන අවස්ථාවේ මේ යොදන්න කියලා කියන්නේ මොකද දිලීර ඒ වෙද්දී ඇති වෙලා තිබ්බොත් හරි දිලීර ගහණය සමාට වර්ධනයේ ආරම්භ වෙන අවස්ථාව වෙන්න පුළුවන්. එතකොට මේ ඝනත්වය පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. මේ පොඩි ගෙඩි හැදෙන අවස්ථාවේදී අපිට ආයෙත් දිලීරනාශක යොදන්න පුළුවන්. එතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් තයොෆෙනේට් මීතයිල්, ඒ වගේම මැනෙප්, මැන්කොසෙප්, ප්‍රොපිකොනසෝල් මේ වගේ දිලීරනාශක යොදන්න පුළුවන්. එතකොට මේ අවස්ථා දෙකකදී දිලීරනාශක යොදන්න කියලා කියන්නේ එකම දිලීරනාශකයේ යෙදුවාම ගොඩක් වෙලාවට මේ දිලීර රෝග මේ දිලීරනාශක වලට හැඩ ගැහෙන්න පුළුවන්. ඉතින් ඒක නවත්ත ගන්න තමයි මේ වර්ග දෙක මාරුවට දවස් 10න් 10ට වගේ යොදන්න කියලා කියන්නේ. ඉතින් මුලින්ම මල් හැදෙන අවස්ථාවේදී ඊට පස්සේ යොදන්න පුළුවන්. ඊට පස්සේ මේ පොඩි ගෙඩි ඇති වෙන අවස්ථාවේදී යොදන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට දිලීරනාශක පාවිච්චි කරලා මේ රෝගය පාලනය කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලා දිලීරනාශක යොදලා ඉවරුනාට පස්සේ ඔයාගේ වගාවේ ගෙඩි වලට ආවරණයක් යොදන්න. මොකද එතකොට කෘමීන්ගෙන් වෙන්න පුළුවන් හානිත් අඩු වෙනවා. ඒ වගේම දිලීර අලුතෙන් වගාවට ආවත් ඔයාගේ ගෙඩි වලට ආසාදනය වෙන්න පුළුවන් හැකියාවත් අඩු වෙනවා. ඉතින් ඒක නිසා දිලීරනාශක යොදුවට පස්සේ ඔයාට ගෙඩි වලට ආවරණයක් යොදන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම කෙටි වීඩියෝ එකක් කරේ අද මේ දෙලුම් වගාවේ ආශ්‍රිතව ඇතිවන දිලීර රෝග මොනවද, ඒක පාලනය කරගන්නේ කොහොමද කියලා. මම හිතනවා ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා. ඉතින් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනින් මුණ ගැහෙමු.